ඔයා දන්නවද අපි රාත්‍රී කෑම නොගෙන ඉන්නකොට අපේ ශරීරයේ අద్භූත වාසි ගොඩක් සිද්ධ වෙනවා කියලා. අද අපි බලමු රාත්‍රී නිරාහාරව සිටීමෙන් ලැබෙන වැදගත් වාසි ගැන. පළවෙනි එක තමයි ශරීරයට විවේකයක් ලැබෙන එක. අපි දිගටම කනකොට අපේ ජීර්ණ පද්ධතියට කිසිම විවේකයක් නැහැ. හැබැයි රාත්‍රියේ කෑම නවත්තනකොට ශරීරය තමන්ව අලුත් වැඩියා වෙන්න පටන් ගන්නවා. දෙවැනි වැදගත් දේ තමයි බර අඩු වෙන්න උදව් වෙනවා. ඔයා කෑම නවත්තනකොට ශරීරයේ එනර්ජි ගන්න යූස් කරන්නේ ඔබේ ශරීරයේ තියෙන ෆැට්. ඒකෙන් බර ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. දෙවැනි එක රුධිර සීනි පාලනය. නිරාහාරව ඉන්නකොට ඉන්සියුලින් ලෙවල් අඩු වෙනවා. ඒකෙන් බ්ලඩ් ෂුගර් ස්ටේබල් වෙනවා. විශේෂයෙන් ඩයබටිස් තියෙන අයටත් මේක වැදගත්. හතරවෙනි එක තමයි හෘද සෞඛ්‍ය හොඳ වෙනවා. මෙම ක්‍රමය හරහා කොලෙස්ටරෝල් අඩු වෙන්න පුළුවන්, බ්ලඩ් ප්‍රෙෂර් පාලනය වෙයි. ඒ කියන්නේ හෘද රෝග අවදානම අඩු වෙනවා. පස්වෙනි එක තමයි ශරීරය පිරිසුදු වෙන එක. නිරාහාරව ඉන්න කාලේ ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරනවා. අලුත් සෛල නිපදවීමත් වැඩි වෙනවා. අවසන් වැදගත් දේ තමයි නිින්ද හොඳ වෙනවා. රාත්‍රියට බරට කෑම නොකෑම නිසා ඔයාට ගැඹුරු නිින්දක් ලැබෙනවා. උදේට ෆ්‍රෙෂ් ෆීලිං එකක් තියෙනවා. සරල ක්‍රමයක් මම කියන්නද ඔයාලට. ඔයාට මේක try කරන්න ඕනේ නම් සවස 7න් පස්සේ කිසිම කෑමක් ගන්න එපා, නවත්තන්න. උදේ 7ට පස්සේ ආහාර ගන්න. ඒකෙන් පැය 12ක් 14ක් ෆාස්ටින් එකක් ලැබෙනවා. හොඳට මතක තියාගන්න. අතිශයින්ම නිරාහාරව ඉන්න එපා. ඔබට රෝගයක් තියෙනවා නම් ડોක්ටර් කෙනෙකුගෙන් උපදෙස් ගන්න. අවසානයේ මට කියන්න තියෙන්නේ රාත්‍රී නිරාහාරව සිටීම කියන්නේ සිම්පල් හැබිට් එකක්. හැබැයි ඔබේ සෞඛ්‍ය වෙනස් කරන්න පුළුවන් පවර්ෆුල් මෙතඩ් එකක්. මේ වගේ තවත් හෙල්ත් ටිප්ස් දැනගන්න channel එක subscribe කරන්න. වීඩියෝ එක like කරන්න. ඔබේ යාළුවන්ට share කරන්න. ස්තුතියි.